හෙලෝ ගයිස් ඔන්න Galaxy YouTube channel එකෙන් ඔන්න තවත් බජට් ෆෝන් වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔන්න අපිට අලුතෙන් තමයි මේක ස්ටොක් එකට ආවේ Vivo Y19 කියන ෆෝන් එක. හරිද? ඉතින් මේක අපි ගාව කලින් ස්ටොක් තිබ්බා Vivo Y17 එක. ඔන්න මේ පාර අපිට Vivo Y19 කියන ෆෝන් එක ස්ටොක් කරලා තියෙනවා රුපියල් 16000ට අඩුවෙන් ගන්න පුළුවන් ෆෝන් එකක්. ඉතින් අපි වැඩි කතා නැතුව යමු වීඩියෝ එකට. කොහොමද මේ ෆෝන් එක ගන්න ඔයගොල්ලෝ? කෑෂ් ඔන් ඩෙලිවරි තියෙනවද? මේකේ තියෙන ෆීචර්ස් මොනවද? හැමදේම වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් වීඩියෝට යන්න කලින් කියනවා ඔයාලා තාම Galaxy YouTube channel එකට අලුත් කෙනා පහළ තියෙන subscribe button එක press කරලා එහා පැත්තේ තියෙන bell icon එක click කරලා all කියන එක දෙන්න. අපි වීඩියෝ දැම්ම ගමන් ඔයාලා ගාවටම notification එක විතර ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් guys අපි යමු වීඩියෝ එකට. ඉතින් guys මේ තියෙන්නේ Vivo Y19 කියන ෆෝන් එක. අපිට කලර්ස් තුනකින් මේ පාර ස්ටොක් එකක් ඇවිල්ලා තියෙනවා. ඒකට බලා ගන්න පුළුවන් මේක සුපිරිම කන්ඩිෂන් එකකින් තමයි අපි ගාව තියෙන්නේ. හරිද? ඉතින් ගොඩක් අය කියන මේක A grade වලින් ඒගොල්ලෝ ගාව තියෙනවා B grade තියෙනවා. ඉතින් අපි ගාව තියෙන්නේ හොඳම quality එකේ. අපි ගාව repair කරු ෆෝන්ස් මුකුත් නැහැ. මේ import condition එකෙන්ම ඔයාලට බලා ගන්න පුළුවන් සුපිරිම condition එකක් තියෙන්නේ. ඉතින් import condition එකේ මේක repair ඇවිල්ලා හදපුවා return ඇවිල්ලා හදපුවා හැම ෆෝන්ස් නෙවෙයි තියෙන්නේ. ඔයාලට ෆෝන් එක දැක්කම බලා ගන්න පුළුවන්. සුපිරියටම තියෙන කලර්ස් තුනකින් ඔන්න ස්ටොක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලලා ගන්න පුළුවන්. ඔයාලට මේ ලංගල වෙන්නන්න මේ විදිහට සුපිරිම ෆෝන් එක ඇත්තම කිව්ව. ස්ටියර් තියෙන්නේ. සුපිරි කන්ඩිෂන් එකකින් ඔයාලට මේ ෆෝන් එක ගන්න පුළුවන්. මේ වගේ කලර්ස් තුනකින්ම ඔයාලට ස්ටොක් තියෙනවා. ඉතින් ඔයාලට මේක බයි කර ගන්න පුළුවන්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් ඩිසයින් එක බැලුවොත් එහෙම ට්‍රිපල් කැමරාවක් තියෙනවා. ඒ වගේම ෆින්ගර්ප්‍රින්ට් ඔප්ෂන් එකත් මේ ෆෝන් එකේ දීලා තියෙනවා. සුපිරි කන්ඩිෂන් එකේ. ඉතින් මම හියරලා අවත්නේ ෆෝන් ඉම්පෝර්ට් කන්ඩිෂන් එකෙන්ම ඔයාලට අපේ මිලදී ගන්න පුළුවන්. හරි මම මේකද ඔයාලට පෙන්නන්න ඔන් කරගෙන. ඉතින් බලා ගන්න පුළුවන් මේකෙත් අර කලින් ෆෝන්ස් වල වගේම ෆුල් ස්ක්‍රීන් ඩිස්ප්ලේ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් හොඳ ඩිස්ප්ලේ ක්වොලිටි එකක් තියෙනවට බලා ගන්න පුළුවන්. හොඳ ස්මූත් එකක් තියෙන ඩිස්ප්ලේ එකේ. තව වැඩි කරන්න පුළුවන් බ්‍රයිට්නස්. හොඳ එළියක් තියෙන අතන ගියොත් ඉතින් guys මේ ස්ක්‍රීන් එකේ සයිස් එක ගැන කතා කරොත් එහෙම 6.53ක ස්ක්‍රීන් එකක් එනවා. මේක සාමාන්‍යයෙන් Y14 වැඩිය ෆෝන් එක ලොකුයි. මම ඔයාලට Y17ත් එක්ක පොඩ්ඩක් කම්පෙයාර් කරලා පෙන්නන්නම්. මේ තියෙන Y17 ෆෝන් එක, මේ තියෙන Y19. ඉතින් සයිස් එක බලුවොත් පොඩි වෙනසක් තියෙනවා. මේක 6.3ක් වගේ එන්නේ. මේක 6.53ක් එනවා. පොඩි වෙනසක් මේ වලට බලා ගන්න පුළුවන්. ඉතින් guys මේකේ අපි දැන් දෙකේම ෆින්ගර්ප්‍රින්ට් ඔප්ෂන් එක එනවා. ඒක මේක අර Y17ත් එක්ක කම්පෙයාර් කරද්දී ඔයාලට ඒ කියන්නේ වෙනසකට හැටියට කැමරා එක බලා ගන්න පුළුවන්. සෙල්ෆි කැමරාව Y17 තමයි හොඳ. ඒ වුණාට බැක් එකේ ඒ කියන්නේ ෆ්‍රන්ට් කැමරාව මේ Y19 කියන ෆෝන් එකේ තමයි ක්වොලිටි එකට තියෙන්නේ. ඉතින් මේක මෙගාපික්සල් 16 කෙනා අරගේ 13 එන්නේ. ඉතින් කැම් එකේ මේකේ වැඩිවීමක් තියෙනවා. ඒ වගේම RAM ස්ටෝරේජ් එකෙත් Y19 එක වැඩිවීමක් තියෙනවා. හරිද? ඉතින් දෙකේම ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි ෆීචර්ස් එන්නේ. RAM එක 8 ඒ වගේම ස්ටෝරේජ් එක 256 කියලා දෙකේම පෙන්නනවා. ඉතින් අපි කලින් වීඩියෝ වලත් ඔයාලට සඳහන් කරලා තියෙනවා මේ දෙකම RAM ROM එක බූස්ට් කරලා තමයි එන්නේ. ඉතින් ගොඩ දෙනෙක් අපෙන් අහනවා මොකද බූස්ට් කරලා කියන්නේ කියලා. ඒ කියන්නේ අලුතෙන් මේ ෆෝන්ස් එකට software දාලා ඒගොල්ලෝ අර අලුත් වැඩියක් එහෙම කරලා තමයි මේ software එක අලුතෙන් දානවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට software එක අලුතෙන් දාලා තමයි එන්නේ. ඒකින් අර RAM එකයි ROM එකයි වැඩි කරලා පෙන්නලා දීලා තියෙනවා. ගොඩක් අය ඉතින් ඕක කියන්නේ නැහැ. මොකද හොයන්න බෑ කාටවත් කස්ටමර් කෙනෙක්ට ඔයක හොයාගන්න බෑනේ. කියලා දෙන්න ඕනේ ඇත්ත. ඉතින් මේක ඔයාලා හිතාගන්න. RAM එක 4 තමයි ඔරිජිනල් එන්නේ. RAM එක 4. මේක ස්ටෝරේජ් එක 128 එනවා. හරිද? ඉතින් Y17 ආවේ 64GB. මේක ඔයාලා ස්ටෝරේජ් එක 128 වලින් ගන්න පුළුවන්. හරිද? ඉතින් මේක ඒක තමයි 27 දෙකේ තියෙන කැමරා එකයි මේකයි බැටරි එක අතින් ගත්තොත් මිලි ඇම්පියර් 5000ක බැටරියක් තමයි දෙකේම එන්නේ. හරිද? ඉතින් ස්ටෝරේජ් එක මේක 128 ඔරිජිනල්ම එනවා. ඉතින් ෆෝන් එකේ ඔයාලා සෙටින් වලට ගියාට පස්සේ පෙන්නන්නේ 256GB. ඉතින් ඒක අර software වලින් වැඩි කරලා පෙන්නලා දීලා තමයි තියෙන්නේ.
ඉතින් guys මේකේ display setting වලට ගියොත් එහෙම වලට බලන්න පුළුවන් dark mode එක තියෙන මේකේ. ඉතින් කොට දෙනෙක් අහන features එක තමයි dark mode කියලා කියන්නේ. dark mode ඔක්කොම වැඩ කරනවා. ඒ වගේම fingerprint sensor ඔක්කොම මේකේ වැඩ කරනවා. ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට fingerprint option එකනේ. ඒ වගේම face lock දෙකම එනවා. ඉතින් ඒ වගේම guys මේක ultra game mode එකකුත් ඔන්න මේ phone එකේ දීලා තියෙනවා. ඔයාලට මේ විදිහට ඔයාලා game එක download කරගෙන ultra game mode එක on කරගෙන game එක play කරගන්න පුළුවන්. ඉතින් guys මේ විදිහට ඔයාලට බලන්න පුළුවන් battery වල setting ගියාට පස්සේ ඉතින් මේකේ milliampere 5000ක හොඳ battery capacity එකක් තියෙන phone එකක්. ඉතින් ගෙවන ගන්න ඇත්තටම ගොත් superior ටම වටිනවා. හරිද? ඉතින් Galaxy Shop ගියන්නේ ඔයාලා දන්න ගොඩක් අපි use phone තමයි mainly කරන්නේ. ඉතින් Vivo Y93, Y85, Y17, Oppo A3s, Oppo A31, Vivo Y දැන් 19 එක වෙලා තියෙනවා. ඉතින් ගොඩක් අපි use phone තමයි ගොඩක් කරන්නේ. ඉතින් import condition එකෙන් තියෙන superior phone එකක් ඔයාලට අපි දීලා තියෙනවා. ඉතින් අපි review බලනම ඔයාලට පුළුවන් order එක delivery කරගන්න. ඉතින් අපි Facebook එකට ගියාට පස්සේ පුළුවන් ඔයාලට search කරලා Galaxy Shop කියලා search කරලා පස්සේ අපේ page එක එනවා. ඉතින් ඔයාලට පුළුවන් review බලලා order එකක් දාගන්න. ඉතින් අපි දැන් මේ කැමරාව පැත්තට ගියොත් එහෙම ඔයාලට බලන්න පුළුවන් මේක Y17ත් එක්ක කම්පයර් කරද්දී කැමරා එක පොඩ්ඩක් හොඳට තියෙනවා quality එක. selfie කැමරාව ගත්තොත් Y17 තමයි හොඳයි කියලා කියන්නේ. ඉතින් ඔයාලා මේකේ Y17යි Y19 කම්පයර් කරලා බලන්න පුළුවන් ChatGPT වගේ software එකට ගිහිල්ලා මේ phone දෙක මේ දෙක ගිහුවට පස්සේ මේකේ මොනවද different කියලා තිබ්බට පස්සේ ඔයාලට ඒකේ idea එකක් ගන්නත් පුළුවන්. ඉතින් මේකේ storage එක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. මේක 128 එන originalම Y17 64GB තමයි එන්නේ. ඒ වගේම guys ගොඩ දෙනෙක් අපෙන් අහන දෙයක් තමයි මේක WhatsApp වැඩ කරනවද කියලා මේ phone වල. ඉතින් ගොඩ දෙනෙක් තිබ්බ ගැටලුවක් තමයි WhatsApp spam වෙනවා. ඉතින් ඒ වගේ ගැටලු තියෙනවා. ඉතින් මේ phones වල කිසිම අවුලක් නැහැ WhatsApp පාවිච්චි ගන්න පුළුවන් superiorටම. ඉතින් අපි recommend කරලා දෙනවා ඒ කියන්නේ Y17 අපි දැන් අපි ගාව තියෙන හැම phone එකකම WhatsApp වැඩ කරනවා. කිසිම ගැටලුවක් නැහැ. මොකද සමහර අයගේ WhatsApp වැඩ නැති වෙන්න පුළුවන්. මොකද හේතුව මාස 3කට විතර කලින් එහෙම phone set එකක් ඇවිල්ලා තියෙන හැමෝටම ලංකාවේ හැමෝටම. ඉතින් ඒ වල WhatsApp case එක ආවා. හරි දැන් එන phones වල අපිට දැන් කොහොමත් සතිය වගේ අලුත් stock එනවා. ඉතින් ඒතකොට ඒ වගේ ගැටලු update කරලා තමයි එන්නේ. ඉතින් ඒ හින්දා මේ පාට set එකේම superior එක WhatsApp වැඩ කරනවා. ඔයාලට අවශ්‍ය app එකක් වැඩ කරගන්න පුළුවන්. Pikmi, Uber ඒ වගේ ඕන app එක free fire ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ app මේකේ වැඩ කරනවා. හරිද? බය නැතුව ගන්න Facebook, TikTok, YouTube ඕන දෙයක් මේකේ වැඩ කරනවා. හරිද? බය නැතුව අර ගන්න පුළුවන්. ඔයාලට එදිනෙදා වැඩ ටික කරගන්න superior phone එකක්. ඉතින් ගෙවන ගන්නට වටින ඇත්තටම කිව්වොත් ඉතින් ඔයාලා ගොඩ දෙනෙක් සල්ලි නැහැ. ඒ කියන්නේ බජට් ෆෝන් එක ගන්න බලන්න. සල්ලි තියෙන කට්ටිය මේව බලන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට සල්ලි තියෙන ඕගොල්ලන්ට brand new phone එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයාලා අතේ තියෙන බජට් එක කියන්නේ අතේ පොඩි ගාණක් තියෙනවනම් අනිවාර්යෙන් මේ ෆෝන් එකක් ඔයාලා ගන්නවා. ඉතින් ඒ හින්දා ඔයාලා ගෙවන ගාණට superiorටම තියෙනවා. රට ඉම්පෝට් කරන එකක්. ඉතින් ඔයාලා දැන් මෙහෙම යූස් ෆෝන් එකක් ගන්න ගොත් ඒවා හීරලා පාවිච්චි ඇත්තම කියන්නේ පාවිච්චි ගන්න අමාරු තත්ත්වයේ තියෙනවා. ඉතින් ඔයාලට මේක brand new ෆෝන් එකක් වගේම යූස් කරන්න පුළුවන්. ඉතින් guys මේක දැන් price එක ගැන සඳහන් කරොත් එහෙම ඔයාලට අපි මේක දෙනවා රුපියල් 15990ක් කනේ මුදලකට යුනිට් එක කියන්නේ ෆෝන් එක විතරක් ඒ ප්‍රයිස් දෙනවා. ඉතින් අපි ෆ්‍රී කේබල් එකකුත් ඇඩ් කරලා ඔයාලට දෙනවා. ඉතින් ෆ්‍රී කේබල් දෙනවා කියලා රුපියල් 50 60 තියෙන ෆ්‍රී කේබල් දෙන්නේ නැහැ. හොඳ තත්ත්වයේ තියෙන කේබල් එකක් දෙනවා. හරිද? ඒ වගේම මේක guys full set box විදිහට අපේ මිලදී ගන්න පුළුවන්. 2500ක් ඇඩ් වෙන එකට box එක charger, hand free, tempered back cover මේ ඔක්කොමත් එකක් මිලදී ගන්න පුළුවන්. රුපියල් 2500ක් අමතරව ඇඩ් වෙනවා. මේ ෆෝන් එක විතරක් වට ගන්න පුළුවන් රුපියල් 15990ක් කැනි මුදලකට. ඉතින් guys ඔයාලට බලන්න පුළුවන් සුපිරි කන්ඩිෂන් එකකින් තියෙන්නේ. ඒ වගේම ඔයාලා ලංකාවේ කොහේ හිටියත් අපි ඩෙලිවරි කරනවා. ඩෙලිවරි වෙන රුපියල් 350යි. ඒ කියන්නේ ඔයාලට සල්ලි දාන්න ඕනෙත් නැහැ. ගොඩක් අය ඉතින් cash on delivery ඉල්ලනවා. ඉතින් අපිත් ඔන්න ඒ ඔප්ෂන් එක දීලා තියෙනවා. ඔයාලට ෆෝන් එක ආවට පස්සේ කුරියර් කරන සල්ලි දීලා පාසල් එක ගන්න පුළුවන්. ඉතින් එහෙමත් අපි ඔයාලට ඔන්න දීලා තියෙනවා. ඉතින් අපි ලංකාවේ හැම පැත්තකම ඩෙලිවරි කරනවා. මේන්ලි කරන්නේ ඩෙලිවරි කරන එක. ඉතින් ඔයාලට පුළුවන් මේ ෆෝන් එක අපෙන් මිලදී ගන්න. අපි සේෆ්ටි විදිහට ඔයාලට ෆෝන් එක එවනවා. ඉතින් ඔයාලා ඕඩර් එකක් දැම්ම කියන්නකෝ. ඉතින් අපි ඔයාලට එවන්න කලින් වීඩියෝ එකක් එවලා ෆෝන් එකේ ඔයාලට එවන්න මේ ෆෝන් එක එහෙම කියලා අපි කියනවා. ඉතින් guys අපි දැන් වොරන්ටි ගැන කතා කරොත් එන්නේ ගොඩ දෙනෙක් අහන වොරන්ටි එක තියෙනවා. ඉතින් වොරන්ටි ගැන කතා කරොත් එහෙම දවස් 10ක phone to phone වොරන්ටි එකක් දෙනවා. හරිද? දවස් 10ක් ඇතුළත
මොකක් හරි අඩුපාඩුවක් තිබ්බොත් එහෙනම් ෆෝන් එක යූස් කරද්දී අපි ෆෝන් එකට ෆෝන් එකක් මාරු කරනවා. හරිද? ඉතින් ගොඩ දිනෙක කරන්නේ රිපෙයාරින් කරලා දෙන එක. මොකක් හරි ගැටලුවක් ආවොත් රිපෙයාර් කරලා දෙන එක. ඉතින් අපි ගාව තියෙන ෆෝන් හැම එකකටම අපි චෙක් කරලා බලලා තමයි ඔයාලට එවන්නේ. සිම් එකක් දාලා බලලා සිග්නල් එනවද, charge දෙනවද, ඒ වගේ ඒවා ඔක්කොම චෙක් කරලා තියෙනවා. ඉතින් ඔයාලා යූස් කරද්දී මොකක් හරි ගැටලුවක් ආවොත් අපි දවස් 10ක් ඇතුළත ෆෝන් එකට ෆෝන් එකක් මාරු කරලා දෙනවා. ඉතින් අපි රිපෙයාර් කරන්නේ නැහැ. ෆෝන් එකට ෆෝන් එකම මාරු කරලා දෙනවා. හරිද? ඒ වගේම guys මේකේ මාස 3ක software warranty එකත් ඔයාලට අපි මේ ෆෝන් එකට අපි ලබා දෙනවා. ඉතින් guys දැන්ම order එකක් දාන්න. තොග සීමිත ඇත්තනකො මේ දවසේගේ සුපිරිටම් ෆෝන් සෙට් එක යනවා. ඊ ආවොත් අද ස්ටොක් ඉවරයි. ඒ වගේ සුපිරිටම් ෆෝන් එනවා. ඉතින් ඕන තරම් ෆෝන් තියෙනවා දැනට ෆෝන් 50ක් විතර තමයි තියෙන්නේ. ඉතින් දැන්ම order එකක් දාන්න 077 570 1870 කියන WhatsApp නම්බරයට. එහෙනම් guys අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක්.